අපේ පුතාට කැම්පස් යන්න බෑ කියන්නේ. සල්ල බෑ. ඔහු එයා කැමති වෙන දෙයකටද? මොකද? මෙයා මේ ආසය කියන්නේ චිත්‍රපටි අධ්‍යක්ෂක කෙනෙක් වෙන්න. චිත්‍රපට අධ්‍යක්ෂක කෙනෙක්? උඹට මම මෙච්චර කල් ඉගන්නේ මේ ඔය කතාව අහන්නද? ඈ? මේ මගේ ආසාව ගැන හිතන්නකෝ තාත්තේ. උඹේ ආසාව? චකෝ ෆිල්ම් අධ්‍යක්ෂකවරු කියලා කියන්නේ 1000කට එකයි යන්තම් ජීවිතේ කොට යන්නේ. අනිත් උන් සේරම මේ තැන් තැන් වල නන්නත්තර වෙනවා. තාත්තා මොනවා කිව්වා මට බෑ කැම්පස් එකේ ගිහිල්ලා අවුරුදු 5ක් ඉන්න. ඔසන්න බෑ? තාත්තේ. ජක්කෝ මෙච්චර කල් උඹට මෙච්චර කල් ඉගන්නේ ඔය කතාව මම අහන්නද? ඈ? මෙච්චර කල් උඹට ඉගන්නේ මම ඔය කතාව අහන්නේ. ඒයි! පොඩි කාලේ ඉඳන් හැමදාම ඔහෙ මට ගහපු එක කරේ. අද මම මෙච්චර ලොකු වෙලා දෙවි ඉතින් මට ගහනවා. පොඩි කාලේ ඉස්කෝලේ හැමදාම මට ගහලා මාව ඉස්කෝලේ ඇතුළේ දැම්මා. ඉගෙන ගනින් කියලා මාව ඒකේ අස්සනම දැම්මා. මට පොඩි හරි අසනීපයක් තිබ්බොත් වරුවෙන් හරි මාව ඉස්කෝලේට ගෙනින් දැම්මා. මට මගේ ජීවිතේ කිසිම නිදහසක් තිබුණා ඔය තාත්තා කෙනෙක් දොයි. පුතා අම්මේ පොඩි කාලේ මට එක ලකුණක් විභාගෙට අඩු වුණාම මගේ කොණ්ඩේ කැපුවා. ඉස්කෝලේ මිස්ලර් සර්ලා ඉස්සරහා මම තට්ටේ කියලා මං ඒ මිනිස්සු ඉස්සරහා මම පුදුම විදියට නෝන්ඩි වුණා. මම පොඩි කාලේ මට මල්ලිගෙන කොලලා මං හිටියා. මට මල්ලිගෙන ලැබුණේ නැති කොහොමදයි? ඌ තිරිනම් මං වගේම දුකක් විඳින මේ මිනිස්සු නිසා. ඒ ඔක්කොම එකතු වුණාම මේ ගේ ඇතුලේ මම හිර වෙලා ඔහෙට තියෙන බයයි හැමදේම එක මගේ දුක මේ පපුව ඇතුලේ තාම දැවි තියෙන්නේ. පොඩි කාලේ සෙල්ලම් බඩුවකින් මම සෙල්ලම් කරලා වැටුනහම ඔහෙ මුලින්ම ඇවිල්ලා ඉස්සේ සෙල්ලම් බඩුව. ඒ සෙල්ලම් බඩුවේ වටිනාකම 100ට එකක්වත් ඔහෙ මට ආදරේ කරේ නැහැ. ඔය ඇත්තටම තාත්තා කෙනෙක් දොයි. අම්මේ ඔයා අඬන්න එපා අම්මේ. මගේ මුළු ජීවිත කාලෙම මම ආස කරේ අධ්‍යක්ෂකවරයෙක් වෙන්න. එක දවසක් මෙයා මගෙන් ඇහුවේ නෑ මං ආස දේ මොකද්ද කියලා. මගේ මුළු ජීවිත කාලෙම මං ආස කරේ මගේ කරට අත දාගෙන කොහමද පුතේ ඔයා හොඳින්ද කියලා අහන මට හිතවත් තාත්තා කෙනෙක්. මෙයා මහා අමුනුස්සෙක්. යනවා ඇතුළට යන්න බෑ කියන්නේ මොකද්ද?
දෙයක් කියන්න තියෙනවා. පුතා මට ඔයාට දෙයක් කියන්න තියෙනවා. ඔයා දන්නවද පුතා? තාත්තා ඔයාව ඉස්කෝලේට බලෙන් ඇරියට තාත්තා හොඳටම දන්නවා ඔයා ඉස්කෝලේ ඇතුලේ සතුටින් ඉන්නවා කියලා. පුතා දන්නවද? ඔයා ඉස්කෝලේට දැම්මට තාත්තත් කවදාවත් මාත් එක්ක ආවේ නෑ පුතා. තාත්තා ගිනි අවුවේ ඔයා දිහා බලන් ඉඳලා ඔයා එක්කමයි පුතා ගෙදර ආවේ. මගේ රත්තරන් පුතේ තාත්තා ඔයාට එහෙමයි ආදරේ කරේ. ඔයා පොඩි කාලේ බයිසිකලෙන් වැටුණු වෙලාවේ තාත්තා බයිසිකලේ දිහා බැලුවේ පුතේ. ඔයාට ආදරේ නැතුව නෙමෙයි. ඔයා දන්නවද? තාත්තා හොඳටම දන්නවා පුතා. බයිසිකලෙට මොනවා හරි වුණොත් මගේ රත්තරන් පුතාට තුන් වේල කන්න දෙන්න බැරි වෙන නිසායි පුතා තාත්තා බයිසිකලේ දිහා බැලුවේ. පුතා පොඩි කාලේ මල්ලි කෙනෙක් කිල්ලිල්ල ඇඬුවට පුතා තාත්තා හැමදාම කිව්වේ ආගේ ආදරේ වාට විතරක්ම ලැබෙන්න ඕන කියලා. ඒකයි පුතා ඔයාට මල්ලි කෙනෙක් ගේනවටවත් එයා කැමති වුණේ නැත්තේ. ඉතර කැපකිරීම කරපු තාත්තා. ඔයා ඉස්සරහ නපුරු කෙනෙක් වගේ හිටියේ පුතේ. ඔයාට හොඳට උගන්නලා ඔයා හොඳ තැනකට ගේන්න ඕන නිසා. හුවනේද පුතා තාත්තගෙන් තාත්තා පුතා වෙනුවෙන් මොනවද කරේ කියලා? පුතා දන්නවද පුතා? තාත්තා වෙනුවෙන් කිසිම දෙයක් නොකරගත්තු එක තමයි පුතා තාත්තා ඔයා වෙනුවෙන් කරපු ලොකුම දේ. අනේ දෙයියනේ. අද ඉඳන් මට එන හැම සතුටක්ම මෙයාට දීලා මෙයාට එන හැම දුකක්ම මට දෙන්න දෙයියනේ. පුතා ඔයා කවදාවත් ඔයාගේ තාත්තගේ කකුල් දෙක දිහා දැකලා තියෙනවද? මගේ පුතා ඔයා කවදාවත් ඔයාගේ තාත්තගේ කකුල් දෙක දැකලා තියෙනව නම් ඔහොම කතා කරන්නේ නෑ පුතා. ඔහොම කතා කරන්නේ. කොච්චර හිත රිදුනත් කොච්චර දුක් වින්දත් ඒව දරාගෙන ඉවසගෙන දරුවෝ වෙනුවෙන් තමන්ගේ මුළු ජීවිතයම පූජා කරන කෙනෙක් තමයි තාත්තා කියන්නේ. ඔයාගේ ආදරණීය තාත්තගේ නම කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.